සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ගොඩක් කාලයකට පස්සේ ආයමත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න මේ විශේෂ වීඩියෝ එක මම අරගෙන ආවේ දැන් ඔන්න අලුතින් විද්‍යාපීඨවලට නව සිසුන් කණ්ඩායමක් බඳවා ගන්න ගැසට් එක නිකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2025 නොවැම්බර් 7 වෙනිදා මේ ගැසට් එක නිල වශයෙන්ම නිකුත් වුණා. ඒ වගේම 2025 නොවැම්බර් 7 වෙනිදා ඉඳලා 2025 නොවැම්බර් 28 වෙනිදා දක්වා කාලය ලබා දීලා තියෙනවා මාර්ගගත ක්‍රමයට වැදුම්පත් යොමු කරන්න. මේ වතාවේ ගැසට් එක නිකුත් වෙලා තියෙන්නේ 2023 සහ 2024 කියන වර්ෂයන් වල උසස් පෙළ විභාගයට පෙනී සිටිය අයට. ඉතින් ඔයා මේ වර්ෂයන් දෙකෙන් එකක හෝ නැත්නම් මේ වර්ෂයන් දෙකෙහිම හෝ විභාගයට පෙනී සිටිය කෙනෙක් නම් ඔයාට හැකියාව තියෙනවා විද්‍යාපීඨවලට අයදුම්පත් යොමු කරන්න. ඉතින් ඔයා මේ වතාවේ විද්‍යාපීඨවලට අයදුම්පත් යොමු කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ලින්ක් එකකිනුත් ඔයාලට පුළුවන් විද්‍යාපීඨ ගැසට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මාර්ගගත ක්‍රමයට, ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට මේකට අයදුම්පත් යොමු කරන්න කලින් මේ ගැසට් එක අකුරක් නෑර හොඳින් කියවලා බලලා සියලුම පාඨමාලා සම්බන්ධයෙන් හරියාකාර අවබෝධයක් ඇතුව මේකට ඉල්ලුම් කරන එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ වතාවෙත් සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය කියන මාධ්‍යයන් තුන ඔස්සේ පාඨමාලා 52කට සිසුන්ව බඳවා ගන්න අදාළ තොරතුරු, සුදුසුකම් සහ එම පාඨමාලාවට සිසුන්ව බඳවා ගන්න ප්‍රමුඛතා අනුපිළිවෙල ආදී සියලුම තොරතුරු මේ ගැසට් එකේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එක් අයදුම්කරුවෙකුට තමන්ගේ සුදුසුකම් වලට අනුව උපරිම වශයෙන් පාඨමාලා 3ක් දක්වා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම මේ වතාවෙත් ගැසට් පත්‍රයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පැවිලි අංශයේ සේවයෙන් යුතු අයගේ දරුවන්ට ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයදුම්පත් යොමු කරන්න ඕන ක්‍රමවේදය සහ ඔවුන්ව බඳවා ගනිද්දී බලන සුදුසුකම් ආදී කරුණු සියල්ලක්ම. එක් පාඨමාලාවලට 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටිය අයගෙන් සහ 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටිය අයගෙන් සිංහල මාධ්‍යයට, දෙමළ මාධ්‍යයට සහ ඉංග්‍රීසි මාධ්‍යයට බඳවා ගන්නා පුරප්පාඩු සංඛ්‍යාව පැහැදිලිව මේ ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා දිස්ත්‍රික් වශයෙන්. එක් පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍ය, සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය මේ ආදී වශයෙන් පැවැත්වෙන විද්‍යාපීඨ මොනවද කියලත් මේ ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ කරුණුත් ඇතුළත්ව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 3 අවුරුදු පාඨමාලාව සඳහා අදාළ කොන්දේසි, ඒ වගේම මේ පාඨමාලාවලට ඉල්ලුම් කිරීමට නුසුදුසු අය කවුද, මේ ආදී වූ තවත් තොරතුරු ගණනාවක් මේ ගැසට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට විද්‍යාපීඨවලට අයදුම්පත් යොමු කරන්න ඕන ආකාරය ගැනත් ගැසට් එකේ අවසානයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න හිතුවේ විද්‍යාපීඨවලට මේ වතාවේ අයදුම්පත් යොමු කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ගොඩක් දෙනෙක් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා දන්න නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා කාට හරි ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන තවත් අයට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස්, ඒ වගේම විද්‍යාපීඨවලට අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න අවශ්‍ය තවත් මොනියම් හෝ දෙයක් තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ආයෙත් හම්බෙමු.